required basic needs to get the course. මේ පාඨමාලාව හදාරන කෙනෙක්ට හදාරන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියන කාරණාව පැහැදිලි කරොත් මේ පාඨමාලාව හදාරන්න අපේක්ෂා කරන කෙනාට මුලින්ම හැකියාව තියෙන්න වෙනවා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙන්න ඔන්ලයින් ඉන්ටර්විව් එකකට ඩිස්කෂන් එකකට පාර්ටිසිපේට් කරන්න වෙනවා සහභාගී වෙන්න වෙනවා එතනදී යාගේ මව පියා බාරකරුවෙක් එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගැනීම පිළිබඳව හෝ ඉගෙනීම පිළිබඳව යම් අවබෝධයක් තියෙන හැකියාවක් තියෙන කෙනෙක් එක්කම එයාට මේ ඉන්ටර්විව් එකකට සහභාගී වෙන්න පුළුවන් ඒක බොහොම කෙටි කාලීන බොහොම කෙටි වෙලාවක් පවතින ඉන්ටර්විව් එකක් අර ෆිසිකල් කෝස් එකකට පාර්ටිසිපේට් කරද්දී ගිහිල්ලා විදුහල්පතිවරයාව හම්බ වෙලා ගුරුවරු හම්බ වෙලා කතා කරනවා වගේ තමන්ගේ අවශ්‍යතාවය මනාව පැහැදිලි කරන ඩිස්කෂන් එකක් මේ ඉන්ටර්විව් එක නමින් හඳුන්වන්නේ මේ සඳහා සහභාගී වෙන්න සිද්ධ වෙනවා ඒක WhatsApp මාර්ගයෙන් හරි එහෙමත් නැත්නම් ඒ සඳහා යොදා ගන්න පහසුව තියෙන යම් ඔන්ලයින් අපේ විද්‍යාලයත් එක්ක ඉංග්‍රීසි ලැන්ග්වේජ් සෙන්ටර් එකත් එක්ක සහභාගී වෙන්න පුළුවන් මාර්ගගතව සහභාගී වෙන්න පුළුවන් ක්‍රමවේදයකින් ඒ ඉන්ටර්විව් එක පවතිනවා ඒකට එයාට සහභාගී වෙන්න වෙනවා ඒක මූලිකම අවශ්‍යතාවය ඊට පස්සේ මේ පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙන කෙනාට PC එකක් අවශ්‍ය වෙනවා එහෙමත් නැත්නම් ලැප්ටොප් එකක් එහෙමත් නැත්නම් ටැබ්ලට් එකක් එහෙමත් නැත්නම් ස්මාර්ට් දුරකථනයක් අවශ්‍ය වෙනවා අපි වඩාත්ම PC එකක් එහෙමත් නැත්නම් ලැප්ටොප් එකක් එහෙමත් නැත්නම් ටැබ්ලට් එකක් තමයි රෙකමන්ඩ් කරන්නේ ඒකට හේතුව ගොඩක් වෙලාවක් ඉගෙන ගනිද්දී පුංචි ස්ක්‍රීන් එකක් බලාගෙන ඉගෙන ගැනීමේ අපහසුතාව තියෙනවා නමුත් ඒ තුනම නැත්නම් එහෙම කෙනෙක්ට හැකියාව තියෙනවා ස්මාර්ට් දුරකථනයක් පාවිච්චි කරලත් මේ පාඨමාලාව හදාරන්න. ඒකෙන්ද ඒ හතරෙන් එකක අවශ්‍යතාවය අනිවාර්යයි. ඒ වගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් මේ පාඨමාලාව ඔන්ලයින් ලබා ගන්න පාඨමාලාවක් නිසා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍යයි. ඒ වගේම WhatsApp කනෙක්ෂන් එකක් යාට වමනා වෙනවා. මොකද අපි මේ ශිෂ්‍යයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන ලයිව් කන්ටැක්ට් වෙන කන්ඩිෂන් එකක් පවත්වාගෙන යනවා. මේ ශිෂ්‍යයාට අවශ්‍ය කරන ප්‍රශ්න ඒ වෙලෙම ගුරුවරයාට යොමු කිරීම සඳහා මාර්ගයක් විදිහට අපි පාවිච්චි කරන්නේ WhatsApp එහෙමත් නැත්නම් එයාට අවශ්‍ය වෙනවා ඊමේල් එකක් කොහොමත් එයාට ඊමේල් ඇඩ්‍රස් එකක් Gmail එකක් තියෙනවා කියලා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ අර මේ කියලා කියන පාඨමාලාව හදාරන ශිෂ්‍යයාට වුවමනා වෙනවා හැකියාව තියෙන්න වෙනවා මේ පාඨමාලාව සඳහා තමන් තෝරා ගන්න කාලය නිවැරදිව තෝරගත්තට පස්සේ තමන් මේක පූර්ණ කාලීන පාඨමාලාවක් විදිහට ගන්නේ එහෙමත් නැත්නම් අර්ධ කාලීන පාඨමාලාවක් විදිහට එහෙමත් නැත්නම් නේවාසික පූර්ණ කාලීන පාඨමාලාවක් විදිහට මේ ආකාර තුනෙන් තමන් තෝරා ගන්නා වූ කාලය තමන් තෝරා ගන්නා වූ පාඨමාලා කාලය නිවැරදිව අවබෝධ කරගෙන මේ සඳහා කාලය යාට දෙන්න පුළුවන්ද අතරමැද්දෙන් වෙන කාරණාවලට යෙදෙන්නේ නැතුව දිනපතා මේ පැය 24න් තමන් යොදන කාලය ඇත්තටම යොදන්න පුළුවන්ද කියලා කියන කාරණාව අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක සුදුසුකමක් මේ පාඨමාලාව හදාරන්න. ඒ වගේම මේ පාඨමාලාව සඳහා තමන් මොන විදිහේ ගෙවීම් ක්‍රමයක්ද තෝරගන්නේ මේ පාඨමාලාව හැම වෙලේම ඉගෙනගෙන ඉවර වෙලා මුදල් ගෙවන්න ක්‍රමයක් තියෙන පාඨමාලාවක්. මේ පාඨමාලා ගාස්තුව මට දරන්න පුළුවන්ද මේ පාඨමාලාව සැලසුම් කරපු විදිහට තමන් අවශ්‍ය විදිහට හදාරලා ඉවර කරගන්න මට මේ සඳහා මුදල් තියෙනවද කියන කාරණාවත් මේ පාඨමාලාව හදාරන්න අපේක්ෂා කරන ශිෂ්‍යයින් තමන්ට හදාරන්න පෙර තියෙන සුදුසුකමක් විදිහට සලකලා බැලිය යුතු කාරණාවක්. ඒ වගේම මේ පාඨමාලාව හදාරන්න අපේක්ෂා කරන පිරිසට මෙටීරියල්ස් විදිහට නිල් පාට පෑනක්, රතු පාට පෑනක්, කළු පාට පෑනක්, පැන්සලක්, ඉරේස් එකක්, රූලර් එකක්, ඒ වගේම පිටු 80 CR පොත් දෙකක් මේ කියලා කියන කාරණා තියෙනවා නම් ඔබට මේ පාඨමාලාව හදාරන්න අවශ්‍ය නම් ඒ තමයි ඔබට තියෙන මූලික සුදුසුකම් අවශ්‍යතා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සාමාන්‍ය පෙළ මට්ටම සඳහා ඉගෙන ගත්තා වූ සාමාන්‍ය පෙළ විභාගයේ සාමාර්ථය නෙවෙයි මේ අපි සලකන්නේ සාමාන්‍ය පෙළ මට්ටම සඳහා ඉංග්‍රීසි පාසල් ගිහිල්ලා ලබා ගත්තා වූ කනට ඇහුණා වූ දන්නා වූ දැනුම තමන්ට නමක් ගමක් ලියා ගන්න බලන් තමන්ට ඉංග්‍රීසි මූලික දැනුම මොකද මේ ගුරු පුහුණු පාඨමාලාවක් නිසා මේ පාඨමාලාව තුළ නිවැරදිවම මුල සිටම ඉංග්‍රීසි ඉගෙන ගැනීම සිද්ධ වෙනවා පළවෙනි දිනයේ සිටම. ඒක හින්දා තමන් උගන්වන්න අවශ්‍ය කරන දේ ඉගෙන ගන්න මෙතනදී ලැබෙන හින්දා එයාට එතනින් එහා ගියපු විශාල ඉංග්‍රීසි දැනුමක අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ මේ පාඨමාලාවට සහභාගී වෙලා. මොකද කිසිම මුදලක් ගෙවන්න නැතුව මේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. ඒක හින්දා
ඔය මම පෙර සඳහන් කරපු අවශ්‍යතා ටික තියෙනවා නම් ඔයාට මේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. මේ පාඨමාලාවට සහභාගී වෙලා බලන්න පුළුවන් ඔයාට මේ පාඨමාලාව සුදුසුද කියලා. ඔය මූලික සුදුසුකම් විදිහට කතා කරොත්, මූලික අවශ්‍යතා විදිහට කතා කරොත් ඔයාට හැකියාව තියෙනවා මේ පාඨමාලාව සඳහා ආයුධම් කරන්න. ඔය මම සඳහන් කරපු සුදුසුකම් ටික ඔයා සතුව මේ වෙද්දී තියෙනවා නම්